අපි හැමෝම තොරතුරු ගොඩවල් එක වැඩ කරනකොට සමහර වෙලාවට ඒක ටිකක් එපා වෙනා නේද? ඉතින් Google සමාගමෙන් අලුතෙන් හඳුන්වලා දීපු notebook LM ඒ කියන්නේ අපිම පුද්ගලික පර්යේෂණ සහායකයෙක් වගේ දෙයක් මේ තොරතුරු අවුලට නියම විසඳුමක් වෙයිද? අද අපි මේ ගැන ටිකක් ගැඹුරින් කතා කරමු. පර්යේෂණක් කරනකොට එහෙම නැත්නම් මොකක් කර දෙයක් ගැන ඉගෙන ගන්නකොට තොරතුරු එක තැනක තියාගන්න එක කොච්චර අමාරුද? එක එක ෆයිල්ස්, බ්‍රවුසර් එකේ ඕපන් කරපු ටැබ් ගොඩක් මේ ඔක්කොම එක වැඩ කරන එක ඇත්තටම ලොකු හිසර දෙයක්. ඔව් අපි කතා කරන්නේ අර ඩවුන්ලෝඩ් කරගත්ත PDF ගොඩවල් ගැන, බ්‍රවුසර් එකේ ඕපන් කරලා තියෙන නිමක් නැති ටැබ් ගැන, පැය ගණන් දිග YouTube දේශන ගැන, එතකොට මීටින් වලදී ගත්ත සටහන් මේ ඔක්කොම එකතු වුණාම හැදෙන ඩිජිටල් අවුල ගැන තමයි අපි මේ කතා කරන්නේ. එහෙනම් මෙහෙම හිතමුකෝ. මේ විසිරීලා තියෙන තමන්ගේම තොරතුරු ටික එක තැනකට දාලා ඒ ටික විතරක්ම විශ්ලේෂණය කරලා අපිට ඕන දේ හරියටම දෙන්න පුළුවන් AI එකක් තිබුණොත් කොහොමද? අන්නේ අදහස තමයි notebook LM පිටිපස්සේ තියෙන්නේ. ඉතින් සරලවම කිව්වොත් notebook LM කියන්නේ Google එකෙන් හදපු අපි දෙන තොරතුරු විතරක් විශ්ලේෂණය කරලා ඒවා සාරාංශ කරලා අපිට ඕන විදිහට අලුත් දේවල් නිර්මාණය කරන්න උදව් කරන පුද්ගලික පරිවේෂණ සහායකයෙක්. notebook LM අනිත් AI වලට වඩා වෙනස් වෙන්න ප්‍රධානම හේතුව තමයි මේ source grounded කියන එක. ඒ කියන්නේ මේ AI එක වැඩ කරන්නේ අපි දෙන documents ටිකෙන් විතරයි. එලියෙන්. ඒ කියන්නේ අන්තර්ජාලයෙන් කිසිම දෙයක් ගන්නෙ නැහැ. හරියට අපි පොතක් දීලා මේකෙන් විතරක් උත්තර දෙන්න කියනවා වගේ. මේ නිසා උත්තර අදාළ වෙනවා වගේම AI එක බොරු තොරතුරු මවලා කියන එකත් ගොඩක් අඩු වෙනවා. හිතන්නකෝ Tamanගේ research එකට අදාළ හැමදේම PDF, web links, video transcripts මේ හැමදේම එක තැනකට අප්ලෝඩ් කරනවා. එතකොට AI එකට වැඩ කරන්න Tamanගෙම බුද්ධිමත් පුස්තකාලයක් හැදෙනවා. හරි. එහෙනම් දැන් බලමු මේ notebook LM එකේ කියන ඇත්තම සුපිරි බලයන්කික මොනවද කියලා. මොකද මේ විශේෂාංග නිසා තමයි මේක නිකම් මෙවලමක් වෙනුවට අපේ ඉගෙනීමට උදව් වෙන සහකරුවෙක් බවට පත් වෙන්නේ. මෙන්න මේක නම් ඇත්තටම වාරම ෆීචර් එකක්. audio overviews. හිතන්නකෝ තමන්ගේ රිසර්ච් පේපර් එක පොඩ්කාස්ට් එකක් වගේ අහන්න පුරවන්න උනොත් ඒකත් නිකම් රොබෝ කෙනෙක් කියනවා වගේ නෙවෙයි ඇත්තම මිනිස්සු දෙන්නෙක් කතා කරනවා වගේ. මේ පොඩ්කාස්ට් එකේ විශේෂත්වය තමයි ඒක නිකන් සාරාංශයක් අහගෙන ඉන්න එක නෙවෙයි. AI සත්කාරකයෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නා මාතෘකාව ගැන කතා කරනවා. අපිට පුළුවන් ඒකට කෝල් කරලා වගේ ප්‍රශ්නත් අහන්න. ඒ කියන්නේ සජීවී සාකච්ඡාවකට සම්බන්ධ වෙනවා වගේ අත්දැකීමක්. නියමයි නේද? මේකේ අධ්‍යයන කටයුතු වලටම විශේෂ වුණු මෙවලම් සෙට් එකකුත් තේරා. මයින්ඩ් මැප්ස් වලින් සංකීර්ණ සම්බන්ධතායක බැල්මකින් තේරුම් ගන්න පුළුවන්. ටයිම්ලයින්ස් වලින් විෂයක ඉතිහාසය පිළිවෙලට බලන්න පුළුවන්. ස්ටඩි ගයිඩ්ස් වලින් එක ක්ලික් එකකින් විභාගෙට පාඩම් කරන්න නෝට්ස් හදා ගන්නත් පුළුවන්. හොඳයි. අපි මෙච්චර වෙලා කතා කළේ මේකේ හොඳ පැත්තනේ. හැබැයි හැම දෙයකම වගේ මේකෙත් පොඩි සීමාවන් තියෙනවා. අපි ඒ ගැනත් අවංකවම බලමු. මෙන්න තියෙන වැදගත්ම ප්‍රශ්නය. අපි ලොකු ෆයිල් එකක් හිතමුකෝ පිටු 500ක පොතක් දුන්නොත් මේක ඒකේ තියෙන හැම වචනයක්ම එකපාර කියවනවද? ඉතින් Reddit එකේ පරිශීලකයෙක් කරපු පරීක්ෂණයකින් හොයාගෙන තියෙනවා නෑ එහෙම වෙන්නේ නෑ කියලා. notebook LM එකට එකපාර මුළු ෆයිල් එකම පේන්නේ නෑ. ඒ කියන්නේ ඒක වැඩ කරන්නේ සීමිත සංදර්භයක් එම නැත්නම් context window එකක් ඇතුලේ. මේකට හේතුව තමයි RAG කියන තාක්ෂණය. Retrieval Augmented Generation. බය වෙන්න එපා නම ලොකු උනාට වැඩේ සරලයි. සම්පූර්ණ පොතම කියවනවා වෙනුවට මේ සිස්ටම් එක කරන්නේ අපි අහන ප්‍රශ්නෙට හරියටම ගැලපෙන කැලි ටික විතරක් හොයලා අරගෙන ඒ ටික AI එකට දෙන එක. ඉතින් අපි හිතාගෙන ඉන්න දේ ඇතරම වෙන දේ අතර වෙනස මෙන්න මේ වගේ. අපි හිතන්නේ AI එක පිටු 500 පොතම මුලින්දන් අගට කියවනවා කියලා. ඒත් යථාර්ථය තමයි අපේ ප්‍රශ්නෙට අදාළම කොටස් ටික විතරක් හොයලා ඒ ටික විතරක් කියවන එක. හරි එහෙනම් මේ හැමදේම බැලුවම අපි අන්තිමට බලමු මේ notebook LM කියන එක ඇත්තටම කාටද වැඩියෙන්ම ගැලපෙන්නේ කාටද මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් කියලා. notebook LM එක ඒකට තරංගයක් දෙන ChatGPT projects එක සංසන්දනය කරලා බලුවොත් ලොකු වෙනස්කම් දෙකක් පේනවා. එකක් notebook LM හරිම තදින් අපි දෙන මූලාශ්‍ර වලට විතරක් සීමා වෙනවා. අනික නොමිලේ දෙන සේවාව ඇතුලේ පාවිච්චි කරන්න පුළුවන් sources ගන්න ChatGPT වලට වඩා ගොඩක් වැඩි. ඉතින් මේක කියාපි මෙවලමක් වෙන්නේ කාටද? දේශන සටහන් වලින් ස්ටඩි ගයිඩ් හදාගන්න ශිෂ්‍යයෙකුට, රිසර්ච් පේපර් ගොඩක් අස්සේ අතරමං වෙලා ඉන්න විද්වතෙකුට, පොතක් ලියන්න තොරතුරු එකතු කරන ලේඛකයෙකුට, එහෙමත් නැත්නම් මීටින් කීපයක සාරාංශ හදාගන්න ඕන වෘත්තිකයෙකුට. ඔය වගේ අයත තමයි මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුරුවන්. එහෙනම් අවසාන වශයෙන් මේ ප්‍රශ්නය ගැන හිතන්න.
සමහර විට පර්යේෂණවල අනාගතය කියන්නේ අන්තර්ජාලය පුරා තොරතුරු හොයන එක නෙවෙයි, අපි මේ එකතු කරගත්ත විශ්වාසවන්ත තොරතුරු ඇතුලේ ගැඹුරට හොයන එක වෙන්න බැරිද? නෝට්බුක් එල්ලම් වගේ මෙවලම් අපිට පෙන්නන්නේ අන්න ඒ දිශාව තමයි.